හොඳයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද සෙනසුරාදා දවසේ අපි ඉතින් උදේ පාන්දරම අද අපේ බෝධි පූජාවට මල් ටිකක් එකතු කරගන්න ආවා. අපි බෝධි පූජාව තියන්නේ රාත්‍රී කාලේ මොකද උදේ වරුවේ බබත් එක්ක හරිම කාර්යබහුලයි. ඉතින් උදේ වරුවේ අපිට කරන්න වෙලාවක් නැහැ. ඉතින් අපි හැමදාම උදේ පාන්දරට සෙනසුරාදට යනවා මල් එකතු කරන්න. දවල් වෙන්න ගියොතින් ගොඩාක් අය මල් කඩන නිසා සෙනසුරාදට මල් එකතු කරගන්න හරිම අමාරුයි. ඉතින් අදත් එච්චර ලොකුවට මල් තිබුණේ නැහැ. මොකද මේ දවස් ටිකේම හොඳටම වැස්ස. ඉතින් අපි බොහොම අමාරුවෙන් තමයි අද දවසේ මල් ටිකත් එකතු කරගෙන ගෙදර ආවේ. දැන් අපි යනවා හබරාදුව පැත්තට. මේ ඔයාලා දකින්නේ අපි හබරාදුවට යන ගමන්. ඉතින් අපිට මේ පැත්තෙන් සුදු අරලිය මල් ටිකක් කඩා ගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති සමහර විට Facebook වල YouTube වල මේ හරියේ ගමන් මාර්ග තුනක් අපිට එක විටදී බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කොග්ගල හරිය. මේ මහා මාර්ගය වගේම මේ හරියේ මේ රේල් පාරකුත් ඒ වගේම ගුවන් යානා සඳහා වෙන් කරපු කොටසකුත් දැක ගන්න පුළුවන්. ඉතින් අරලිය මල් හරිම සුවඳයි. අපිට හිතුණා හරලිය මල් ටිකක් එකතු කරගත්තොත් ගොඩක් හොඳයි කියලා. මට නම් ඉතින් තනියම ආවොත් මේ කස්න නැගලා කෙකි අරගෙන අරලිය මල් කඩන්න හරි අමාරුයි. අද මහත්තයා අල්ලගත්ත නිසා කොහොම හරි පූජාවට මල් ටික කඩා ගන්න හරිම ලේසි වුණා. උදේ පාන්දර. ඉතින් ඔන්න ওই විදියට තමයි අද අරලිය මල් ටිකක් එකතු කරගත්තේ. ඉතින් අපි තවත් පාට මල් ටිකකුත් අතරමඟදී කඩා ගත්තා. අවසානයේදී මෙන්න මේ විදියට තමයි අපි අද බෝධි පූජාවට උමනා කරන මල් ටික හොයාගත්තේ. ඉතින් අද රැට අපි බෝධි පූජාව පවත්වන්න යනවා. ඉතින් තව විස්තර ගොඩාක් තියෙනවා ඔයාලට කියන්න. ඉතින් අද දවසේ එකතු කරගත්ත මල් ටික තමයි මේ හරිම ලස්සන පාට මල් ටිකක්. ඒ වගේම හරි සුවඳ මල් ටිකක් එකතු කරගත්තා. ඉතින් ආයේ වීඩියෝ එකකින් අරන් එන්නම් ඊටර ටික.